සුබ දවසක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනෙන් බිඳක් ඔබ වෙතට. ශුද්ධ වූ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා මක් නිසාද විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළල්ය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. මක් නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරේ. ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබටත් මටත් මාර්ග දෙකක් තිබෙනවා. එක මාර්ගයක් තමයි ජීවනට යන මාර්ගය. ඒ පාර පටුයි. සහ නිරයට යන මාර්ගය. ඒ පාර පළල්. අප කැමති මාර්ගයක යාම සඳහා අපට නිදහස තිබේ. එහෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත නම් අප ජීවනයට යන දොරටුවෙන් ඇතුල් වීමයි. සාතන් කැමති ඔහුට සෑදූ නිරය දෙවියන් වහන්සේගේ මැවිල්ල වූ මනුෂ්‍යයා නිරයට රැගෙන යාම. රෝම 8:5 වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙනවා. මක් නිසාද මානසික ලෙස සිටින්නන් මානසික දේවලටද ආත්මික ලෙස සිටින්නන් ආත්මික දේවලටද ඇලුම් වෙති. ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ මානසික දේට ආශාව වෙන්නේ නම් කමින් බොමින් ප්‍රීත් වෙමින් පාපේ ශාපේ ඇබ්බැහිකම් වල සිටමින් දෙවියන් වහන්සේගේ ආඥා කඩ කිරීමයි. ආත්මික දේ නම් ක්‍රිස්තුස් වහන්සේ දුන්නා වූ ගැලවීම ආරක්ෂා කරමින් යාඥාවෙන් පවිත්‍ර වූ ජීවිතයක් ගත කිරීම. ඒ ජීවිතය පාපෙන් තොර ධර්මිෂ්ඨ ජීවිතයක්. උන්වහන්සේ කියනවා යමෙක් මානු වෙන්නේ නම් මාගේ කුරුසේ දරාගෙන ඒවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ජීවනට යන මාර්ගයේ පටුයි. ඒ වගේම ඒ දරාගෙන යන්න, ඒ බර රැගෙන යන්න සෑහෙන වෙහසක් දරන්න ඕන. රෝම 8 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. මාංශයේ ඇල්ම මරණය, නමුත් ආත්මයේ ඇල්ම ජීවනයේ හා සමාදානයයි. ආමේන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපේ මාංශයේ ක්‍රියා නොකර ඒ පළල් පාරේ නොගොස් උන්වහන්සේ කිව් ලෙස අන්‍ය ආකාර සිත් ඇත්තන් ලෙස සිත් අලුත් කර ගැනීමෙන් උන්වහන්සේ අපිට දුන්නා වූ සදාකාලික ජීවනය ලබන පිණිස පටු දොරටුවෙන් ඇතුල් වෙමු. ඒ ස්වල්ප දිනකට පමණක් කුරුම වන නිසා ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් ඔබත් මමත් සදාකාලික ජීවනය ලබන පිණිස සූදානම් වෙමු. යේසු පීඨයි සියලු දෙනාටම